දැන් අපේ රටේ කොච්චර දික්කසාත වෙනවද? අපේ රටේ කොච්චර පවුල් ප්‍රශ්න තියෙනවද? මේ බණ අහන සමහර අම්මලා ඕන තරම් තාත්තලාගෙන් ගුටි කාලා. මේ බණ අහන අම්මලා ඕන තරම් කුණුහරුපෙන් බැනුම් අහලා. මේ බණ අහන දරුවෝ ඕන තරම් පීඩණයට ලක් වෙලා ඇති. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ද්වේෂය තරහව කියන එක මිනිස්සුන්ට ඇති වෙන්නේ ගෙදර ඉන්නකොටද පාරේ ඉන්නකොටද පන්සලේ ඉන්නකොටද? ද්වේෂය හටගන්නේ ගෙදර ඉන්නකොට. එහෙනම් අපි ද්වේෂය නැති කරන්න ඕන කොහෙද? ද්වේෂය නැති කරන්න ඕන ගෙදර. හැබැයි මිනිස්සු ද්වේෂය නැති කරන්න යනවා පිටස්තර තැන්. අපි දන්නවා පෞල් ප්‍රශ්නයක් වුණාම මිනිස්සු හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි. පෞල් ප්‍රශ්නයක් වුණාම මිනිස්සු යාළු ඇසුරු කරන්න පටන් ගන්නවා. පෞල් ප්‍රශ්නයක් වුණාම මිනිස්සු ගෙදර මගාරින්. නමුත් තථාගත බුදුවරු අපිට උගන්වලා තියෙන අපේ ධර්මයේ පැහැදිලි වෙන්නේ මේ පෞල කියන කාරණය බොහොම සමගිව බොහොම මොකද හැම එකකටම පෙරම් පුරන බුදුහාමුදුරුවන්ගේ බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙන හැම තැනකදීම මේ මුළු සංසාරෙම සිද්ධාර්ථ බෝධිසත්වයන් පෙරම් පුරන අවදී කවුද බිරිඳ යශෝදරා. පෙරම් පුරන්න හයියක් වුණේ කවුද? යශෝදරා. පින්නතුන සංසාරෙම පටන් නිවන් දකින්න කම්ම මගේ ස්වාමියා වෙන්න ඕන කියලානේ. නිවන් දකින්න කම්ම මගේ බිරිඳ වෙන්න ඕන කියලා. එතකොට විමුක්තිය දකින්න සහකාරයෙක් මතක තියාගන්න. බිරිඳ හරි වැදගත්. ස්වාමියා හරි වැදගත්. දැන් මේ බණ කියනකොට මේ අම්මලා තාත්තලා දැන් හිතන්න ඕනේ. දැන් කසාද බැඳලා ඉන්න බිරිඳ පතනවද මතු මත්තේට? මගේ බිරිඳ මම මතු මත්තේටම පතනවද කියලා හදවතට පොඩි තට්ටුවක් දාලා බලන්න. පතන්නේ නැත්තම් ඇයි? අපේ අම්මලා හදවතට තට්ටුවක් දාලා අහන්න ඕනේ. මගේ ස්වාමියා මට නිවන් දකින්නකම් හම්බයන් කියලා පතනවා. සිද්ධාර්ථ බෝධිසත්ව යශෝදරයි මොකක්ද කළේ? සංසාරේ පතාගෙන අපේ රටේ කොච්චර දික්කසාත වෙනවද?